එහෙම පින්නතුනේ බුබ්බභාසි බුදුවරු උගන්වන්නේ මේ අවුරුදු 7-800ක් ජීවත් වෙනවද? ඔය ඉඳලා මැරිලා යන ටිකට් නේ පින්නතුනේ. පුරුදු වෙන්න. කවුරු හරි දැක්කහම ඉස්සරලාම හොඳට hina වෙන්න. පුරුදු වෙන්න. කවුරු හරි දැක්කහම හොඳට කතා කරන්න. මෙහෙම කියනකොට ගේ හම්දුනෝනේ අපි කතා කරුවට ඒ උන් කතා කරන්නේ නැහැ නේ කියලා. ඒ කතා නොකරන එක අනුන්ගේ වැඩ. hina නොවෙන එක අනුන්ගේ වැඩ. ඒ මනුස්සකම තියෙන්න ඕනේ, ක්වොලිටි එක තියෙන්න ඕනේ. ඒ කරුණාවන්තකම තියෙන්න ඕනේ අපි ළඟ. අපේ හතුරු වෙන්න පුළුවන්. ඔය මන්නම් කියන්නේ පලි ගන්නවා කියන ඒවා ගැන හිතන්නවත් එපා පින්නතුනේ. මොකද මේවා සංසාරේ කෙලවරක් වෙන ඒවා නෙමෙයි. මේවා මේ බල්ලෝ බලල්ලු වෙලා විඳවන්න තියෙන ඒවා. සමහරු කියනව නේද තොපි කනවා කියලා. කියන්නේ එහෙම නෑ පින්නතුනේ. ඒවා ලේසි පාසු දේවල් නෙමෙයි. පින්නතුන් දන්නවද ඒ කන හැටි? එහෙම කිව්වොත් එහෙම වෙනවා පින්නතුනේ. සමහරු කියනව නේද කපනවා, කොටනවා, මරනවා. මේ සංසාරෙට අරගෙන යන්න ලෑස්ති වෙන්න. භාසතිවා කරෝතිවා කියයි නම් හෝ කරයි නම් ඒකාන්ත වශයෙන් මේවා විඳවන්න වෙනවා. අර දැකලා තියෙනවා සමහර බල්ලු පැටරව් ගහපු ගමන් පින්නතුනේ ඔළුව කලා දානවා. ඔය මේ සංසාරේ කියපුවා පින්නතුනේ. ඉපදෙච්ච ගමන් දරුවගේ බෙල්ල මිරිකනවා. ඉපදෙච්ච ගමන් දරුවා විසිකනවා. ඉපදෙච්ච ගමන් දරුවා වැසිකිලි පෝච්චියට ඔබනවා. මොනවාද මේ සංසාරේ ඔය කනවා කියන ඒවා, මරනවා කියන ඒවා. මේ පලිගන්නේ පින්නතුනේ ළඟින් ඉපදුනහම වෛරකාරකම පිරිමහන්, හතුරුකම් පිරිමහන්න නම් ඈත් වෙලා උපදින්නේ නෑ, ලං වෙලා උපදින්න. දරුවා විදිහට සමහර දෙමව්පියෝ කියනෝනේ දරුවන්ට තොපි අපේ හතුරුද කොහෙද කියලා. සමහර කසාදවල් එනවා පින්නතුනේ හොඳේ වෛරක්කාරයෝ විදිහට. දැන් ඔය මේ අම්මලාගෙන් අහුවොත් එහෙනම් බහුතරයක් කියයි කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. ඇයි? ඔය ලංකාවේ විවාහය කියන එක හරි අතෘප්ති කරා ඉන්නේ පින්නතුන්ට. මේ අම්මලා පතනවාද දැන් බැඳලා ඉන්න ස්වාමියා මතුමැත්තටම ලැබියන් කියලා? පතන්නේ නැහැ. මේ ඉන්න තාත්තලා පතනවාද මගේ දැන් ඉන්න බිරිඳ මට නිවන් දකින්නකම් හම්බෙයන් කියලා? ඇයි? අර මරණකම් සතුටින් ඉන්න කියලා යොදාගත්ත විවාහය තුල බහුතරයක් සුළුතරයක් තෘප්ති, බහුතරයක් අතෘප්ති කරයි. මිනිස්සු කියනවා හාමුදුරුවනේ ජීවිතේම ආපස්සට හැරුණා. මොකෙන් පස්සේ? විවාහයෙන් පස්සේ. හේතුව මිනිස්සු හරියට හිර වෙලා ජීවත් වෙන්නේ. මේ බණ අහන්න එක්ක වුණාට අපිට පුළුවන් වෙන්න ඕන දරුවොත් එක්ක, බිරිඳත් එක්ක මේ මුහුදු වෙරළට එන්න පුළුවන්කම තියෙන්න ඕන. පින්නතුනි බොහොම කීප පෙළයි. ඔය පන්ති ආපු දරුවෝ මේකේ ඉන්නවා මිසක්කන් දෙන්න එක්ක වෙලා ආය අපේ අම්මලා තාත්තලා දරුවොත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඒවා බොහොම අඩුයි. අපිට තියෙන්න ඕන පින්නතුනි මගේ බිරිඳ මගේ දරුවොත් එක්ක අර සම්නසීමෙන් ගෙවන්න පුළුවන් ජීවිතයක් තියෙන්න ඕන. ඒවා උදා කරගන්න ඕන. මම මේ පින්නතුන්ට දේශනා කරමින් හිටියේ. අපි මේ අර වෛරකාරයෝ හතුරු මේ ඇති වෙච්ච සංසාරේ කරපු ප්‍රාර්ථනා, සංසාරේ කරපු අකුසල් අදිෂ්ඨාන කරන් මොකක් හරි ඒකට අපි විඳවනවා නම්, නොලැබීමක් තියනවා නම් ඒ ලැබෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න නැතුව ඉන්න. ඔය අර අපි හරි කැමතිනේ මට හම්බෙන්නේ නැත්නම් අනිත් මිනිස්සුන්ටත් හම්බෙන්න ඕනේ නැහැ කියලා. එහෙම වෙන්න එපා පින්නතුනේ. අපේ නිරෝගී සම්පත්තිය නැත්තම් අර ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබෙන්න පුළුවන් පින්කම් තියෙනවා. ඒවා මේ ආත්මෙ නැතත් සංසාරයට බලපාන. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සියලු දුක් නැසනකම් මේ පින්කම් හේතු වෙන්න ඕන කියන
මේ අදිෂ්ඨානයේ මේ ප්‍රාර්ථනාව තියෙන්න ඕන. ඒ නිසා පින්නතුනි මේ හැම එකක්ම කරන්න පුළුවන් ආත්ම භාවය තමයි ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය ආත්ම භාවය. මේ සියල්ල සම්පූර්ණ කරගන්න පුළුවන්. මම ඔය දෙවෙනියට කරපු යෝජනාව මම ඔයත්තන්ට ආයෙත් මතක් කරන්න. අර උපංගේ හතුරෝ ඉන්න පුළුවන්. උපංගේ වෛරකාරයෝ ඉන්න පුළුවන්. ඕවා නවත්තලා දාන්න. ඊළඟට ඔය මද්ද්‍රව්‍ය වෙළඳාම කරන උදවියට මම මේ කියන්නේ මේ මාතරත් ගන්න දෙයක් මාතර නැත්තේ මොනවාද මද්ද්‍රව්‍ය? ඔහොම නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න මාතර නැති මද්ද්‍රව්‍ය. මෙන්නතුනේ මේ දරුවන්ගේ දෙමව්පියෝ ඔය අම්මලා දැන් අපි හිතමුකෝ දැන් ඔය කුඩු ගහන්න ඇබ්බැහි වෙච්ච දරුවෙක් ඉන්නවා කියලා. ඔයත් අහලා තියෙනවද අම්මලා දෙස් දෙවල් තියන හැටි? කියනවනේ ඔවුන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මෙහෙන ඉල්ලන්නේ මේ කුඩු වලට ඇබ්බැහි වෙච්ච අයිස් වලට ඇබ්බැහි වෙච්ච මේ තරුණයෝ මේ වගේ මිදෙන්න බැරි වුණාම වෙලා කියනවා හාමුදුරනේ හතුරෙකුටවත් මේවට පුරුදු වෙන්න එපා කියන්නේ. ඇයි අර මිනිස්සු වෛර බඳිනවා. මේවට හුරු කරපු මේවට අහුණු මේවා විකුණපු මේවා ගත්ත මිනිස්සුත් එක්ක වෛරයෙන් මැරෙන්න. ඒ දෙමව්පියෝ තරහන ඒ දෙමව්පියෝ වෛරයෙන් නෙමෙයිද ඉන්නේ. පින්නතුනි මේ වගේ ඉඳන් නැති වෙන්න ඕනේ. මේ සංසාරේ කල්ප ගානක් දුක් විඳලා මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබාගත්. ඒ නිසා මම යෝජනා කරනවා මාතරට මම මේ සෑම තැනකම විශේෂයෙන් දේශනා කරන කාරණයක් අපේ තරුණ දුවල පුතාලා තරුණ මහත්තුරු විශාල වශයෙන් නේ අම්මලා තාත්තලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ දැන් පුතා හොඳයි දැන් දුව හොඳයි මේවා විකුණපු තරුණයෝ කියනවා හාමුදුරුවනේ දැන් විකුණන්නේ නැහැ මගේ ජීවිතේ පින්නතුනි අයත් දන්නවා මම හැමදාම දේශනා කරනවා එතකොට ඔය මේ අවුරුද්දේ තමයි ටිකක් ඔය විදේශ ධර්ම දේශනා නිසා ලංකාවේ දේශනා ටිකක් අතපසු වෙන්නේ මේ දේශනා ඉතිහාසෙ මං සතුටු වෙන එකක් දෙනවා ඔය කොළඹට ආසන්න තරුණේ ඔය පොඩියට මත්ද්‍රව්‍ය වෙළඳාම කර කර හිටි මේ කොල්ලමට කියනවා හාමුදුරනේ මම මේක නැවැත්තුවා මං ඇහුවා දැන් නවත්තලා කොහොමද නඩුවලට ගෙවන්නේ මේ කොල්ලා කියනවා හාමුදුරනේ මං ඇතුළේ යනවා මේක නවත්තපුවා නඩුවලට ගෙවන්න සල්ලි නැහැ නමුත් මං හිරේ යනවා මේ තරුණයෝ සූදානම් වෙලා ඉන්නවා ජීවිත පරිත්‍යාගයෙන් හරි මේක නවත්තන්න ඒ නිසා මං කියන්නේ මේ මාතර මේවා විකුණන අපේ අම්මලාට තාත්තලාට කියන්නේ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට කියන්නේ දරුවන්ට කියන්නේ මේවා නවත්තලා දාන්න ලංකාදීපය තුල බෞද්ධ ප්‍රබෝධය ඇති වෙනවා මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි ભેදයකින් තොරව බණහන මේ බොහෝ අපරාධවලට බොහෝ වංචා දූෂණවලට මිනිස්සු තුල වෛරකාරකම ඇති වෙන්නේ මිනිස්සු තුල කරුණාව නැති වෙන්නේ අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුර ගන්න බැරි මට්ටමට මිනිස්සු මිනිස් ගති නැති වෙලා පහත් තත්වයට පත් වෙන්න බලපාපු ප්‍රබල කාරණයක් තමයි ඔය මද්ද්‍රව්‍ය කෙරුවාව. එනිසා මේ මාතර අපේ ත්‍රිරෝධ රත සංගම් වල සත්පුරුෂයෝ ඒ වගේම මේ නගරයේ තරුණ මහත්තුරු ඒ වගේම අපේ තාත්තල ඔය සමිති සමාගම් මේ සියලු දෙනාට යුතුයකමක් තියෙනවා මේ මාතර නගරයේ මද්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් වෙන්න ඕනේ. මේ පන්තියන දරුවන්ට මන්ද මාතර නම් ඔව විකුණනවද කියලා මේ පන්තියන ළමයින්ට පින්නතුනි මේ මත්පැති විකුණනවනේ මම මේ විකුණන මහත්තුරුන්ට කියන්නේ ඕව නවත්තලා දාන්න මේ අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ
පන්ති කාඩ් එක පින්නතුනි අල්ලපු ගෙදරින් ණයට සල්ලි අරගෙන පන්ති කාඩ් එක ගන්න ක්ලාස් ෆීස් ගෙවන්න සල්ලි දෙන්න. මේක අරගෙන ඉන්න දරුවට මේ නගරේ බලාගෙන ඉන්නවා කවුරු හරි පුද්ගලයෙක් මත් පෙති විකුණන්න. ඕව නවත්තලා දාන්න. අනාගතයේ සම්බුද්ධ ශාසනයේ චිරස්තදිය වෙනුවෙන් මේ රට වෙනුවෙන් හැදෙන්න ඉන්න පරම්පරාව මගදින් පිළිගන්න එපා.